ඒකින්ද අපි දන්න දැන් අවදානම පැහැදිලි 100%ක් ආයතන ටික කඩලා තියෙන කෑලි වලට දැන්ට මහා භාණ්ඩාගාරයේ යටතේ 100%ක් රාජ්‍ය අයිතිය යටතේ මේ ෂෙයාර්ස් එහෙම නැත්නම් කොටස් තියෙනවා. හැබැයි මේ කෝණලාවත මහා භාණ්ඩාගාරයේ විවාදයේ මේ හැකියාව තියෙනවා පනත් වෙනස් කරමින් නීති වෙනස් කරමින්. මේ පාඩුවට 99% දායකත්වයෙන් දරලා තියෙන්නේ ඒ සම්බන්ධයෙන් දේශපාලන මැදිහත් වීම කරගත්ත තීන්දුව ගත්ත දේශපාලන කණ්ඩායම්. සුබ උදෑසනක් වේවා. ඔබ ටික ප්‍රසන්න ශ්‍රී ලංකා ජනතා පක්ෂයේ නායක. අතනම අද දින අපි සාකච්ඡාවට බඳුන් කරේ 2024 පසුගිය රජය මගින් ඇති කරපු විදුලි බල සංශෝධන පනතක් ගෙනමින් ඇති කරපු ප්‍රතිසංස්කරණ. ඒ වගේම නව රජය මගින් 2025 මේ වසරේදී විදුලි බල පනතට සංශෝධනය කරමින් ඇති කරපු ප්‍රතිසංස්කරණ සමග ඇති වෙලා තියෙන අති දැවැන්ත ව්‍යුහාත්මක මේ ශේෂ්ත්‍රයේ වෙනස සම්බන්ධයෙන් තමයි අද අපි සාකච්ඡා කරේ අපේ වෘත්තීය සමිති නායකයන් විවිධ පක්ෂ නායකයන් රැස් කරලා. විශේෂයෙන්ම අපිට පහුගිය දවස්වල මේ සමාජයෙන් ලැබුණු හඬක් තිබුණා. ඒ හඬ තමයි මේ යන වැඩපිළිවෙලට කවුරුත් කතා කරන්නේ නැහැ, කවුරුත් මැදිහත් වීමක් කරන්නේ නැහැ කියන එක. එතකොට පක්ෂ විපක්ෂ බොහෝ ප්‍රධාන පිළේ කියන ප්‍රධාන ධාරාව ඉන්න දේශපාලන සංවිධාන සියලු දෙනා හිස නමලා මේ වැඩපිළිවෙල පිළිඅරන් තියෙනවා. ඒකින්ද මේ වැඩපිළිවෙල පිළිගන්න බැරි මීට තවත් සංශෝධන ඕනි කියලා විශ්වාස කරන මේ වැඩපිළිවෙල මීට වඩා ප්‍රගතිශීලී වෙන්න ඕනි කියන සමාජයේ නියෝජනය කරන පාර්ශවයේ හඬ යටපත් වීම වැළැක්වීම අපි ශ්‍රී ලංකා ජනතා පක්ෂයේ හැටියට අපේ ජාතික වගකීමක් හැටියට අපි අදහස් කරා. ඒ අනුව තමයි මේ සාකච්ඡාව මූලික අධීරයේ අපි ආරම්භ කරන්නේ. ඒ සඳහා සම්මත වෙච්ච සියලු දෙනාටම ස්තුතිය පුද කරමි. අතරම 2025 සංශෝධිත පනත එනකොට අපි දන්නවා මේ පනත් ගැන සමාජයේ බොහෝ වෙලාවට දැනුවත්. ප්‍රධාන කාරණාව ඇයි විදුලි බල ශේෂ්ත්‍රය මේගොල්ලන්ට ව්‍යුහාත්මක වෙනස් කරන්න අවශ්‍යතාවය කියලා ගත්තොත් ප්‍රධාන කතාව සරලම උත්තරය තමයි ආයතනයේ පාඩුවයි කියන එක. ආයතනයේ පාඩුව ඇති එතන ගැටලුවක් තියෙනවා කියන එක අපි පිළිගන්නවා. මේ ආයතනවල ව්‍යුහාත්මක වෙනසක් සිද්ධ වෙන්න ඕනේ. මේවා ප්‍රතිසංස්කරණය වෙන්න ඕනේ කියන එක අපි ශ්‍රී ලංකා ජනතා පක්ෂයේ හැටියට පිළිගන්නවා. හැබැයි ප්‍රතිසංස්කරණය කියපු ගමන් ප්‍රතිසංස්කරණය සමානයි පෞද්ගලිකකරණයද කියන තැනට ශ්‍රී ලංකා ජනතා පක්ෂය එන්නේ නැහැ. ඒකට තව සලකන්න ඕනේ බොහෝ කරුණු කාරණා රසක් තියෙනවා. අපි දන්නවා මේ රජයේ බලයටපත් වෙන්නේ විශේෂයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල IMF එක මේවාට දැඩි විවේචනයක් එල්ල කරමින් ඒ හා සමගාමීව IMF ප්‍රතිපත්ති ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරන්න ඕනේ නැහැ කියලා මේ රජයේ හිටපු ඇමතිවරු ඉන්න වර්තමාන ඇමතිවරු නායකයන් ප්‍රසිද්ධ මහජන වේදිකාවල ජනතාවගේ හදවත් වලට දැනෙන්න කතා කරපු එකත් එක්ක. හැබැයි බලයටපත් වුණාට පස්සේ අපිට පේනවා මේ විදුලි බල ශේෂ්ත්‍රය සම්බන්ධයෙන් මේ ලැබිලා තියෙන පිළිතුර IMF එකේ පිළිතුරට සමාන වෙලා තියෙනවා. ඒකට වෙන පිළිතුරක් නැති වෙලා තියෙනවා. ඒකට රජයට ප්‍රශ්නයක් තියෙනවා කියලා පිළිගන්නවා පැහැදිලිවම. හැබැයි ප්‍රශ්නයට රජයට තමුන්ගේ උත්තරයක් නැති වෙලා තියෙනවා. තමුන්ට උත්තරයක් දෙන්න බැරි වෙනකොට ඉම්පෝටඩ් උත්තරයක් ගෙනල්ලා මේ සමාජයේ හමුවේ තියලා තියෙනවා. ඒතර අවදානම මේ උත්තරයේ සමාජයේ හමුවේ තියෙනකොට ප්‍රධාන කාරණාවක් කරලා තියෙනවා මේ විදුලි බල ශේෂ්ත්‍රයේ වැඩ කරන සේවකයන් සම්බන්ධයෙන් විදුලි බල පාරිභෝගිකයන් සම්බන්ධයෙන් වෛරයක් ගොඩනගමින් තමයි මේ සමාජ ප්‍රශ්නය ගෙනල්ලා තියෙන්නේ. ඒකින්ද දැන් සමාජයේ සමහරක් මිනිස්සු හිතන්න ගන්නවා මේ වැඩ පිළිවෙල තමයි හරියටම හරි මේක ගොඩ දා ගන්න බැරි වෙලා තියෙන්නේ මේ සේවකයෝ හින්දා. එහෙම නැත්නම් මේකට සම්බන්ධ විවිධ පාර්ශ්ව හින්දා තමයි මේක ගොඩ දා ගන්න බැරි වෙලා තියෙන්නේ. එහෙනම් එකම උත්තරය මේක කෑලි වලට කඩලා හරි මේක ප්‍රයිවටයිස් කරන්න ඕනේ. හැබැයි 2025 පනත ගේනකොට මේ රජය බොහොම සූක්ෂමව ගේනවා ඒකට කන්ඩිෂන් එකක් එකතු කර ගන්නවා නියාමනයක් කරනවා මේ 100%ක් රාජ්‍ය අයිතිය වෙනස් වෙන්නේ නැහැ කියලා මේකේ. එතකොට මේක සියුම්ම අධ්‍යයනය කරාම තියෙන දේ පැහැදිලිව පෙන්වන්න පුළුවන්. රාජ්‍ය අයිතිය 100%ක් වෙනස් වෙන්නේ නැහැ. මේ පහුගිය අඩුපාඩුව චෝදනාව තමයි රාජ්‍ය අයිතිය යටතේ කළමනාකරණය දුර්වලයි කියන එක. හැබැයි එතකොට අලුත් පනතෙන් රාජ්‍ය අයිතිය වෙනස් වෙන්නේ නැතිකොට කොහොමද කළමනාකරණය නැවත වෘත්තීය භාවයට පත් කරන්නේ? එතකොට ප්‍රශ්නේ අවිල්ලා තියෙනවා. හැබැයි මේකේ වෙන දෙයක් ක්‍රියාත්මක වෙලා තියෙනවා. පුද්ගලීකරණය කරන්න මූලික අඩිපාලම සකසන්න මේ ආයතන වෙනම ආයතන හැටියට කඩා වෙන් කරලා දීලා තියෙනවා. ඕක තමයි දැන්ට සිද්ධ වෙලා තියෙන්නේ. දැන්ට කතා කරන්නේ නැහැ පුද්ගලීකරණයක්. ඒකින්ද ඒ වෙනුවෙන් එහි සේවකයන්ට සහ විවිධ කණ්ඩායම් වලට අතිශය සැකයක් ඇති වෙලා තියෙනවා. ඒ සැකය මත මේ ඇතිවෙච්ච ප්‍රතිසංස්කරණ ජාතික එකඟතාවයකට ඇතිවෙච්ච ප්‍රතිසංස්කරණ නෙවෙයි කිසියම් කණ්ඩායමකගේ අවශ්‍යතාවයට ඇතිවෙච්ච ප්‍රතිසංස්කරණ බවට පැහැදිලිලා තියෙනවා. ඒකින්ද අපි ශ්‍රී ලංකා ජනතා පක්ෂය හැටියට අපේ ස්ථාවරය යොදාගත්තේ මේ වෙනකොට අපි දන්න ඔබට නැවත ප්‍රශ්නයක් අහන්න පුළුවන්. මේ වෙනකොට ඒක සමාගම් වලට බෙදලා අවසానයි. සමාගම් වලට සේවකයෝ වෙන් කරලා අවසానයි. අපි දැක්කා ඊයේ මාධ්‍ය පළ වෙනවා 2200ක පමණ සේවක ප්‍රමාණයක් මේ සේවයට එන්නේ නැහැ කියලා. ඔවුන් විශ්‍රාම ගන්න සූදානම් කියලා. ඒ වගේම සේවකයන්ට දැනුම් දීලා තියෙනවා අදාළ සමාගම් වලට යටත් වෙන්න කියලා සමාගම් වල සභාපතිවරු පත් කරලා තියෙනවා. මේ සියලු යාන්ත්‍රණය ක්‍රියාත්මක වෙමින් තියෙන්නේ. එහෙනම් දැන් අපිට මොකක්ද කරන්න තියෙන්නේ? එතන ඉඳලා තමයි අපේ කාර්ය ආරම්භ කරන්න ඕනේ කියන එක අපි තියෙනවා. ඊට කලින් පොඩිම කාරණාවක් සඳහන් කරලා ඉන්න ඕනේ. මේ අන්බන්ඩලින් කරපු හැම රටකම විදුලි බිල වැඩි වෙලා තියෙනවා. ඒක උදාහරණයක් හැටියට ඉන්දියාව ගත්තොත් අපිට අල්ලපු රට ඒක උදාහරණ අරන් පෙන්නන්න පුළුවන්. මේ සෑම රටකම විදුලි බිල වැඩි වෙලා තියෙනවා. එතකොට
අපිට රාජ්‍ය ආයතනය ක්‍රියාත්මක කරන්න පුද්ගලිකකරණය කරන්න ඕනේද? ලාභ ලබන්න පුද්ගලික කරන්න ඕනේද කියන කාරණාව ගත්තොත් ලෝකේ පුරා තියෙන උදාහරණ ඕන තරම් තියෙනවා. ස්වීඩනය ගත්තාම, නෝර්වේ ගත්තාම, සිංගප්පූරුව ගත්තාම මේ බලශාස්ත්‍රයේ 100%ක් හෝ වැඩි ප්‍රමාණයක් පවතින රාජ්‍ය අයිති යටතේ. මේ සමාගම් බොහොම හොඳට ක්‍රියාත්මක වෙනවා. නෝර්වේ වගේ සමාගම් ජාත්‍යන්තර වෙළඳපොලේ පවා ගනුදෙනු කරන සමාගම් ඉදිරි බල ශ්‍රේෂ්ඨ සම්බන්ධයෙන්. ඒකින්ද මෙතන තියෙන්නේ අයිතිය ප්‍රශ්නයක් නෙවෙයි පැහැදිලිවම මෙතන තියෙන්නේ වෘත්තීය කළමනාකරණයේ ප්‍රශ්නයක්. හැබැයි එහෙනම් මේ ප්‍රශ්නේ විසඳ ගන්න අද වෘත්තීය කළමනාකරණ ප්‍රශ්නයට උත්තරයක් දීලා තියෙනවද මේ කරපු ප්‍රතිසංස්කරණ තුලින්? මේක තමයි අපේ ශ්‍රී ලංකා ජනතා පක්ෂයේ ප්‍රධාන ප්‍රශ්නය විදිහට අපි ඉදිරිපත් කරන්නේ. එහෙමනම් මේ කරලා තියෙන්නේ විදේශීය බලපෑමකට අහු වෙලාද? එහෙම නැත්නම් IMF යෝජනාවලිය ක්‍රියාත්මක කරලා තව මාස 6කින් අවුරුද්දකින් දෙකකින් මේක නැවත අවශ්‍ය මූලික බලාපොරොත්තු වෙච්ච ඒ සැඟවුණු න්‍යායපත්‍රයේ ක්‍රියාදාමය ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙලේද මේ ප්‍රතිසංස්කරණ කියන මුවාවෙන් මේක සිද්ධ වෙන්නේ කියන ඒ ප්‍රශ්නය තමයි අද සමාජයේ හමුවේ අපිට අහන්න වෙලා තියෙන්නේ. ඒ හින්දා තමයි අපි මේ සාකච්ඡාව කැඳවන්නේ. කැඳවලා එහෙනම් අපිට මොකද්ද කරන්න පුළුවන් කියන අදහස ගන්නෙ. ඒ හින්දා අපි දන්නා දැන් අවදානම පැහැදිලි 100%ක් ආයතන ටික කඩලා තියෙන කෑලි කෑලි වලට දැන්ට මහා භාණ්ඩාගාරය යටතේ 100%ක් රාජ්‍ය අයිතිය යටතේ මේ ෂෙයාර්ස් එහෙම නැත්නම් කොටස් තියෙනවා. හැබැයි මේ කෝණ වෙලාවක මහා භාණ්ඩාගාරයට විකුණා දැමීමේ හැකියාව තියෙනවා පනත් වෙනස් කරමින් නීති වෙනස් කරමින්. දැන් බොහොම සරලම අවතරම ගෙනල්ලා තියෙනවා කිසිම ගැටලුවක් නැතුව කාගේවත් විරෝධයක් නැතුව අවශ්‍ය වෙලාවක මේ අවශ්‍ය තීරණය ගන්න. එහෙමනම් අපි ජනතාවක් විදියට වගකීතු දේශපාලන පක්ෂයක් විදියට වගකීතු උරුසිය සමිතිය හැටියට ඔබතුමාලා වගකීතු සමාජ ක්‍රියාකාරීන් හැටියට වගකීතු දේශපාලන නායකයන් හැටියට අපේ යුතුයකමක් දැන් පටන් ගන්න වෙලා තියෙනවා. දැන් තමයි ඇත්තටම අපේ රාජකාරිය පටන් ගන්න වෙලා තියෙන්නේ. අපි දිගින් දිගටම මේ දැනුවත් කිරීම කරන්න සිද්ධ වෙයි. අපිට සාකච්ඡා කරන්න වෙයි මේ බලපෑම් කණ්ඩායමත් එක්ක කරලා මෙන්න මෙතනට එන්න තියෙන එක මේ 100%ක් තියෙන රාජ්‍ය අයිතිය කිසියම් වෙලාවක මේක පුද්ගලික අංශයට පවරන්න ඒ හේතුවක් වෙනවා නම් මේක පූර්ව දැනුම් දීමක් තුලින් ජනතාව මේ සම්බන්ධයෙන් අවදියෙන් තබන්න ඕනේ කියලා අපි ශ්‍රී ලංකා හැටි ජනතාව පක්ෂය හැටියට විශ්වාස කරනවා. ඒ විශ්වාසය මත තමයි අපි අද සාකච්ඡාව ආරම්භ කරන්නේ. එතකොට අපි පැහැදිලිවම දන්නවා ඊළඟ කාරණාව හැටියට ගත්තොත් මේ ඇති වෙන ප්‍රතිසංස්කරණය යටතේ මම කලින් සඳහන් කරා මේ සේවකයන්ට එල්ල කරලා තියෙන දැඩි පීඩනය මම දකින්නේ ඒක ඉතාමත් අසාධාරණයි කියලා. අපි දන්නවා පැය 4-5ක් වැස්සොත් පැය 4-5ක් කුලගක් හැමුවොත් එහෙම නැත්නම් දවසක් වැස්සොත් මේ රටේ කොච්චර විදුලි බිල වැටීම් සිදු වෙනවද කියලා. අපි ඔබ සියලු දෙනා ගෙවල් වලට වෙලා දරු පවුල් එක්ක ඉන්නකොට මේ මණ්ඩලයේ සේවකයෝ පාරට බහින්නේ. මොනතරම් අකුණක් ගැහුවත්, මොනතරම් විදුලිය කෙටුවත්, මොනතරම් හයියෙන් හුලං හැමුවත්, මොනතරම් වැස්ස වැටුණත් මේ සේවකයෝ එක්ක ගහක් උඩ එහෙම නැත්නම් ලයිට් කණුවක් උඩ ඉන්න ඕනේ. අයි අපිට ගෙදර ඉන්නකොට අවශ්‍ය කරන විදුලිය ලබා දෙන්න. ඒකින්ද මේක අසාධාරණයි. මේක තනිකරම සේවකයන්ගේ පිටට පටවන එක මේ වැරද්ද කරලා තියෙන්නේ මේක පාඩු කරලා තියෙන්නේ සේවකයෝ නෙවෙයි. සේවකයන්ගේ 100%ක දායකත්වයක් තියෙනවා නම් මේ විදුලි බල මණ්ඩලයේ පාඩුවට මේ පාඩුවට 99%ක දායකත්වයේ දරලා තියෙන්නේ ඒ සම්බන්ධයෙන් දේශපාලන මැදිහත් වීම කළගත්ත තීන්දුව ගත්ත දේශපාලන කණ්ඩායම්. ඒකින්ද එහෙම දේශපාලන තීන්දුව අරගෙන මේක පාඩුයි කියලා දවස් අන්තිමට මේ ජනතාවගේ අයිතිය වෙනත් පුද්ගලික ආයතන වෙත, පුද්ගලික කණ්ඩායම් වෙත, පුද්ගලික ආයෝජකයන් වෙත විතන් කිරීම ඒක විරුද්ධයි. ඒක සිදු නොවිය යුතු දෙයක් කියලා අපි විශ්වාස කරනවා. මේ පිළිබඳව මම හිතන්නේ ජනතාව අවදි වෙන්න ඕනේ, ජනතාව දැනුවත් වෙන්න ඕනේ. ඒතර අපේ අද මූලික අරමුණ තමයි මේ ජනතාව දැනුවත් කිරීමේ ක්‍රියාමාර්ගය ආරම්භ කරන්න. ඒ අරමුණු කරගෙන තමයි අද අපේ සාකච්ඡාව පැවැත්වෙන්නේ. සුබ උදෑසනක් වේවා සියලුම වෘත්තීය සමිතියට, සිවිල් සංවිධානවල නායකයන්ට, වෘත්තීය සමිති නායකයන්ට, ඒ වගේම මාධ්‍යවේදී සහෝදරයන්ට. මම අජිත් ජයසුන්දර, ශ්‍රී ලංකා ජනතා පක්ෂයේ මහලේකම්. අපි අද විශේෂ සාකච්ඡාවක් හැඳෙව්වා. ඒ තමයි වැදගත්ම දේ තමයි මේ රටේ ජනතාවගේ පරම අයිතිය තමයි එක්තරා එක අයිතියක් තමයි විශේෂයෙන්ම විදුලි බලය, බලශක්තිය. මෙන්න මේක සම්බන්ධව අර රටේ විශාල කතා බහට ලක් වෙලා තියෙනවා. මේක සම්බන්ධව රටේ ජනතාව විදියට, සිවිල් සංවිධාන විදියට, එකම රටේ ඉන්න වැදගත් මේ ශ්‍රේෂ්ඨ සම්බන්ධ පුද්ගලයන් විදියට අපි සාකච්ඡාවක් හැඳවන්න අපි ආරාධනා කර සිටියා. විශේෂයෙන්ම කතා කරන්න ඕනේ මෙහිදී ශ්‍රී ලංකා හරිත සංවිධානයේ අපේ නායකතුමා චන්දිම අබේවර්ධන මැතිතුමා, ඒකම විදුලි පාවිච්චි කරන්නන්ගේ සංගමයේ අපේ ඔබ හැම එක්කෙනාම දන්න අතුල මැතිතුමා, ඒ වගේම විශේෂයෙන් අපේ ඇලෙක්සැන්ඩර් මැතිතුමා, ඒ වගේම ප්‍රදීප් චාල්ස් මැතිතුමා, අභිමානී ජනරජ පක්ෂයේ නායකතුමා, ඒකම අපේ එක්සත් ජාතිකයේ මානව හිමිකම් සංවිධානයේ නායකතුමා, සභාපතිතුමා රුවන් අසුරමුනි මැතිතුමා, ඒකම වැදගත්ම කණ්ඩායමක් විදියට මේ වෘත්ති සමිති, සිවිල් සංවිධාන සියල්ලෝ ඇවිල්ලා ඉන්නවා. අපි මේගොල්ලොත් එක්ක කතා බහට ලක් කරන්න යන්නේ මේ රටේ සිද්ධ වෙන්න යන කාර්යය සම්බන්ධව, විදුලි බලය, බලශක්තිය සම්බන්ධව. ඔබ දන්නවා ජේ.ආර්. ජයවර්ධන විධායක ජනාධිපතිතුමා ගැන ඔබ සියලු දෙනා දන්නවා.
එතුමා විටින් විට කතා බහට ලක් කරන්නේ මොකද්ද? මුල් කාලයේදී එතුමාගේ බලය කාලයේදී එතුමාගේ විධායක බලය කිසිම තැනකට පස්සට යන්නේ නැහැ. මට කාන්තාවක් පිරිමියෙක් කරන එක විතරයි කරන්න බැරි. පිරිමියෙක් කාන්තාවක් කරන එක විතරයි කරන්න බැරි කියලා එතුමාගේ කතා බහදී ඔන්න විටින් විට කියන්න ගත්තා. ඒ තරම් බලයක් එතුමාට ජනාධිපති විදියට රටේ ආණ්ඩුව විදියට බලය දීලා තිබ්බේ. දැන් ඔබට පැහැදිලිම කියන්න ඕනේ මේ රටේ ජනතාව මේ ආණ්ඩුවට 3/2ක බලයක් ලබා දීලා පුදුමාකාර බලයක් මේ රටේ ජනතාව ලබා දීලා තියෙන්නේ. මේකේදී දැන් අර අපේ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා කිව්වා වාගේ කාන්තාව පිරිමියෙක් කරන්න බෑ, පිරිමියෙක් කාන්තාවක් කරන්න බැරි කතාව මෙතුමාලා දැන් වෙන විදිහකට හරි මේ 3/2 පාවිච්චි කරලා කරන්න පුළුවන්. ඒ තරම් බලයක් ලබා දීලා තියෙන්නේ. ඒ නිසා වැදගත්ම කාරණේ තමයි මේ රටේ විදුලි බලය, බල ශක්තිය සම්බන්ධ විටින් විට මෙතුමාලා බලයට එන්න ඉස්සෙල්ලා පොරොන්දු දීලා මේ වඩු කරනවායි කියලා මේ සඳහා ජනතාවට සහන දෙනවායි කියලා දැන් බලයට ඇවිල්ලා තියෙන්නේ. පාර්ලිමේන්තුවේ මෙතුමාට ඕන දෙයක් මේ පනතෙන් මෙතුමාලා සම්මත කරගෙන තියෙනවා. 3/2 බලයකින් සම්මත කරලා තියෙන නව පනත. එතකොට දැන් මේකේ අන්තර්ගතය පිළිබඳව ඔබත් අපත් හරියාකාරව කිසි දෙයක් දන්නේ නැහැ. අපේ මේ සිවිල් සංවිධාන මහත්තුරු පොඩ අධ්‍යයනය කරලා දන්නවා. නමුත් හරි විස්තරේ කිසි කෙනෙක් දන්නේ නැහැ. ඒ නිසා අපි කල්පනා කරා මේ මුලින් සඳහන් කර සංවිධාන මහත්තුරුත් එක්ක නායකයන් එක්ක පක්ෂ නායකයන් එක්ක සාකච්ඡා කරලා ජනතාවට හරි මතයක් දෙන්න ඕනේ. අපේ පක්ෂේ සභාපතිතුමා ඉන්න ප්‍රසන්න මැතිතුමා, බුද්ධික ප්‍රසන්න මැතිතුමා, එතුමා හදලා තියෙනවා යම්කිසි යෝජනා පත්‍රයක්. ඒ යෝජනා පත්‍රයට මේ නායකයන්ගේ මේ වෘත්තීය සංවිධාන, සිවිල් සංවිධාන වල පක්ෂවල නායකයන් අදහස් ගොනු කරලා මේ සියල්ල අපි ජනතාවට ඉදිරියේදී පැහැදිලි කරලා තේරුම් කරලා දීලා ජනතාවට එන්න යන කර්මය මොකද්ද, වෙන්න යන දේ මොකද්ද කියලා පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් කියන්න ඔබ දන්නවා ශ්‍රී ලංකාවේ දැන් නව පනත ඔස්සේ, නව 3/2 සම්මත වෙච්ච විදුලි බල පනත ඔස්සේ මේ රටේ විදුලි බලය සම්බන්ධව අපට පැහැදිලිවම චිත්‍රයක් මවා ගන්න ඕනේ. ඒක තමයි එකක් විදුලි බලය මේවා නිෂ්පාදනය කිරීමේදී උපාය මාර්ගය ක්‍රමවේදය මොකක්ද කියන එක අපිට කිසි දෙනෙකුට හරියාකාරව මේගොල්ලෝ මේ පනතෙන් ඉදිරිපත් කරලා නැහැ. ඊට පස්සේ ඇවිල්ලා මේකේ ජනතාවට කොහොමද අයිති එන්නේ? මේක පෞද්ගලීකරණය කරන ආකාරය කොයි ආකාරයේද? ඊට පස්සේ තමයි දෙවෙනි කාරණේ තමයි මේ අයිතිය යටතේ ශ්‍රී ලංකාවේ ජනතාව විදිහට අපට ලැබෙන ප්‍රයෝජන මොකද්ද? ජනතාවට තියෙන අයිතිය මොකද්ද? ඊට පස්සේ ජාත්‍යන්තර සම්බන්ධීකරණ, ජාත්‍යන්තර වශයෙන් එන අලුත් ක්‍රියාමාර්ග විදුලිය බලශක්තිය සම්බන්ධව යොදාගන්නේ කොයි ආකාරයේද? මේ සියල්ල පෙරදැරි කරගෙන අද සාකච්ඡාව කරන්නේ මේ සියල්ල සම්බන්ධව ආණ්ඩුව විදිහට තව වෙනතුරා ජනතාවට මතයක් ගොඩ නැගලා නැහැ. ඒ සම්බන්ධෙත් අපේ අප්‍රහාදය පළ කරමින් අපේ සාකච්ඡාව දැන් අපි ආරම්භ කරනවා. සියලු දෙනාටම බොහොම ස්තුතියි. යන්න ඔබතුමාලගේ අදහස් මේ සම්බන්ධයෙන් දක්වන්න කියලා ආරාධනා කරනවා. මේ කණ්ඩායම ස්තුතිවන්ත වෙනවා. අපි වගේ විවිධ ක්ෂේත්‍ර ආශ්‍රිත මේ බලශක්ති ප්‍රශ්නය ගැන මැදිහත් වීම කරන කණ්ඩායමකට ආරාධනා කිරීම ගැන. ඇත්තරම මූලික කාරණේ උනේ මේ වෙලාවේ ලංකාවේ බලශක්ති ස්වෛරීත්වය රකින්න ආපු කණ්ඩායම බලශක්ති ස්වෛරීත්වය බල්ලට දාලා ඔබතුමා ඉතාම නිවැරදිව පෙන්වා දුන්න පාඩදී පුද්ගලික සමාගම් වලට දේශීය සහ විදේශීය ජාවාරම්කාරයන්ට ලංකාවේ මිනිසුන් බලශක්තිය අයිතිය පවරන්න හදන උත්සාහය. ගිය අවුරුද්දේ ඇත්තටම විදුලි බල සංශෝධන පනත ගෙනාවා වෙලාවේ ප්‍රශ්න ගණනාවක් ඇති වුණා. ඇත්තම කා වෙනුවෙන්ද මේ පනත ගේන්නේ? ඇත්තම විදුලි බල මණ්ඩලයේ තියෙන පාඩුව මගහරව ගන්න ඕන කළමනාකරන ප්‍රතිව්‍යුහගත කරනවා වෙනුවට මේක කැලේ වලට කඩලා විකුණන්නේ කාගේ ලාභ නිසාද කියලා. ඒ වෙලාවෙත් අතන අපි අතුරු කණ්ඩායම් කරනවා ශ්‍රේෂ්ඨ අධිකරණයට ගිහිල්ලා සෑහෙන වෙනස්කම් ප්‍රමාණයක් කරගත්තා. මේ එක ප්‍රධාන වෙනස්කමක් තමයි මේ බුද්ධික සභාපතිතුමා ලංකාවේ ජල විදුලිය කියන්නේ මිනිසුන්ගේ මූලික අයිතියක් සහ රටේ උපාය මාර්ගික සම්පදා. ජල විදුලිය කිසිම ආකාරයකින් පුද්ගලික කරන්නේ කරන්න බෑ කියලා ශ්‍රේෂ්ඨ අධිකරණය තීන්දුවක් දුන්නා. ඒ අනුව ජල විදුලි බලාගාරවල කොටස් වල අයිතිය මූලිකවම භාණ්ඩාගාර ඒකමරය සතු යුතුය. මේ අවුරුද්දේ මේ බලශක්ති ස්වෛරීත්වය රකින්න ආපු ආණ්ඩුව සංශෝධන පනත කියනකොට ඒ වාක්‍යය තාම සියුම් ආකාරයකට වෙනස් කරලා තිබ්බා. ජල විදුලි බලාගාර වල අයිතිය මහා භාණ්ඩාගාර ලේකම්වරයා සතුව වුවද පවතිය හැකියි. ඒ කියන්නේ යා නොමන කෙනෙක් ගාවත් තියෙන්න පුළුවන්. ඉතින් මේක ඇත්තටම අපිට පේන ආකාරයට මේ වෙන්නේ ලංකාවේ විදුලි බිල
පහර එළීමේ සහ මිනිසුන්ට ගුණාත්මකතාවකින් යුක්ත හොඳ බලශක්ති සැපයීමක් ලබා දීමේ අරමුණ ඉටු කර ගන්නා වෙනුවට ඊළඟ ණය ගෙවීමේ වාරිකේ එනකොට තමන්ගේ බැරිකම තමන්ගේ නොහැකියාව වහා ගන්න ආණ්ඩුවට මේ ණය ගෙවන්න අවශ්‍ය මුදල් ටික වහා ගන්න මේ රටේ තියෙන එකම ඉන්ඩස්ට්‍රියල් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එකේ විශාලතම පබ්ලික් යුටිලිටි මහජන උපයෝගිතා යටිතල පහසුකම් විවුවේ පුරුපොලේට විකුණලා දාන එක ඒක තමයි මේ අවශ්‍යතාවය වෙන මොකක්වත් නෙමෙයි මේ අවශ්‍යතාවය. දැන් උදාහරණයකට ගත්තොත් පසුගිය අප්‍රේල් 10 වෙනිදා අප්‍රේල් 20 වෙනිදා වෙනකම් විදුලි බල මණ්ඩලයේ නීති විරෝධීව සියලුම පුනර්ජනනීය බලශක්ති බලාගාර විශේෂයෙන් සූර්ය බලාගාර පද්ධතියෙන් විසන්ධි කරන්න පටන් ගත්තා. 2010 ඍජුව එක දිගට විසන්ධි කරා. සියලුම කිවිසුම් උල්ලංඝනය කරලා ඒ විසන්ධි කිරීම පටන් ගත්තේ අප්‍රේල් 10 අප්‍රේල් 12 වෙනිදා මේ ආණ්ඩුව මෙගාවොට් 350ක ඩීසල් බලාගාරයක් විවෘත කරා. මම ආණ්ඩුවට ආරාධනා කරනවා හැමදේම ඇමරිකාවෙන් බටේ ඉගෙන ගන්න යන හින්දා මේ රටවල් තියෙන විසුම් මේක බලශුද්ධ කරන්න හදන එකේ නරකද බැලුවොත් කියලා ප්‍රංශේ න්‍යෂ්ටික බලාගාර කොහොමද ප්‍රංශ ආණ්ඩුව ජනසතු කරේ? එතකොට ජර්මනිය කොහොමද ස්මාරක බලාගාර ටික යුක්‍රේනයෙන් පටන් ගත්තාම යුරෝප බිලියන 10ක් වියදම් කරලා ජනසතු කරේ? ස්වීඩන් වල නෝර්වේ වල කොහොමද ස්වෛරී දරාරුම් දා ක්‍රියාත්මක කරලා තමන්ගේ බලශක්ති අවශ්‍යතාවය රටට ලාභයක් ලැබෙන විදිහට ගොඩනගාගෙන තියෙන කියලා අධ්‍යයනය කරන්න කියලා. අන්න එහෙම විසඳුම්නා ලංකාවට ගැලපෙන විදිහට සකස් කරලා ගෙනාවට කමක් නැහැ. එහෙම නැතුව බ්ලැක් රොක් එකේ එහෙම නැත්නම් ජාත්‍යන්තර මූල්‍යාරමුදලේ සේවය කරන ආමුතුන්ගේ අවශ්‍යතාව වෙනුවෙන් විසඳුම් පරිශුද්ධ කිරීම මම හිතන්නේ ඒක නෙමෙයි විය යුත්තේ. ජනතාව බලාපොරොත්තු වෙන්නේ ඒ වගේ පාලනයක් ඕනේ කියලා. මම විදුලි පාලක කරන්නන්ගේ සංගමයේ සභාපතිතුමා ආරාධුල අද ඇත්තටම මේ කතිකාවත නැත්නම් බලශක්ති ශේෂ්ත්‍රය පිළිබඳව කතිකාවතක් සෞදානම් කිරීම පිළිබඳව ඇත්තටම මේ සංවිධායක මණ්ඩලයට මම ඉතාමත්ම මගේ ගෞරවනීය ස්තුතිය ප්‍රකාශ කරනවා. අපි ඉස්සෙල්ලා හිතන්නේ මේ විදුලි බල පනත ගෙනාවේ කා වෙනුවෙන්ද කියලා. රට වෙනුවෙන්ද නැත්නම් දේශපාලකයෝ වෙනුවෙන්ද එහෙම නැත්නම් වෙනත් රටක සමාගම් වෙනුවෙන්ද කියන එක අපි ඉස්සෙල්ලා තෝරා බේරා ගන්න ඕනේ. මොකද මේ විදුලි බල පනත විශේෂයෙන්ම මේ පසුගිය ආණ්ඩුවේ රනිල් වික්‍රමසිංහ ඇතුළු පිරිස ගෙනාවේ කාංජන ඇතුළු පිරිස ගෙනාවේ මෙය ඉන්දියාවේ පනතක් අනුසාරයෙන් සකස් කරලා. විශේෂයෙන්ම 2024 අංක 36 දරන විදුලි බල පනත. මේ පිළිබඳව ඇත්තටම පාර්ලිමේන්තුවේ මේකට විරුද්ධ වෙච්ච පිරිස. පසුව බලයට ඇවිල්ලා ඔවුන් මේක ඊටත් වඩා එහාට යන එහි දීච්ච හොඳ ගුණාත්මක කරුණු ඉවත් කරමින් මේගොල්ලෝ ඊටාත්ම කනගාටුදායක ලෙස මේ පනත සංශෝධනය කළා. මේ පනතේ අනුව සමාගම් 6කට මේ විදුලි වල මණ්ඩලය කඩන්න යෝජනා වෙලා තිනවා. දැන් 4ක් නම් කරලා තියෙනවා. දැන් 4 අධ්‍යක්ෂ මණ්ඩලය සහ සියලු දේවල් කරමින් යනවා. හැබැයි දැන් ප්‍රශ්නයක් තියෙනවා. විදුලි වල මණ්ඩලයේ සේවකයෝට කොයි සමාගමකට අනුයුක්ත කරන්නේ? ඔවුන්ගේ වැටුප කොහොමද? ඔවුන්ට දිරිදීමනා කොහොමද දෙන්නේ? ඔවුන්ගේ ආරක්ෂාවේ සුරක්ෂිතතාවය පිළිබඳව ගැටලුවක් තිබිලා ඒගොල්ලෝ යම්කිසි වෘත්තීය ක්‍රියාමාර්ග වලට ගත්තා. එහි සම්පූර්ණම නායකත්වය ගත්ත ආණ්ඩුව පැත්තෙන් පුබුදු නිරෝධන් මහත්මයා බලශක්ති ප්‍රතිසංස්කරණ කාර්යය. එතුමා තමයි ආණ්ඩුවේ ඒජන්ට්. ආණ්ඩුවට සහ වෙනත් සමාගම් වලට ඕන ආකාරයට මේ විදුලි බල පනත හසුරවන්නේ. මේ සමාගම් සකස් කරමින් සහ සේවය අනුත්ත කිරීමේ කටයුතු කරේ එයා. ඇමතිවරයා අකමැති, ලේකම්වරයා කැමති, නිලධාරියෙක් නැවතපත් කරලා තියෙන්නේ මේක අනිවාර්යයෙන්ම පෞද්ගලීකරණ කිරීමේ මහා මොලකරු ලෙස පුබුදු නිරෝධන මහත්මයා ක්‍රියාත්මක වෙන නිසා. අනිත් පැත්තෙන් බලන්නකෝ දැන් මේ සමාගම් 4කට කැඩුවට පස්සේ හැබැයි විදුලි වල මණ්ඩලයේ ට්‍රිලියනකට වැඩි වත්කම් තියෙන මේ මණ්ඩලයේ මේ සම්පත් කොයි ආකාරයකට මේ සමාගමකට බෙදී යන්නේ මේ පිළිබඳව ගැටලුවක් තියෙනවා. සේවකයා කොයි විදිහට අනුයුක්ත වෙන්නේ කියලා. දැන් ඒක තමයි මේ ගැටලුව මතුවලා. දැන් අද වෘත්තීය සමිතිය නිහඬ කරලා තියෙන්නේ. පුබුදු නිරෝධන මහත්මයා ක්‍රියාත්මකව ඉන්නවා. ඒක නිසා අනාගතයේදී සිද්ධ වෙන්නේ මේ විදුලි වල මණ්ඩලයේ මේ සමාගම් 4 සභාපතිවරුගේ ක්‍රියාත්මක වීමත් එක්ක තමයි ලාභ සහ අලාභ තීව්‍ර වෙන්නේ.
මේ සමාගම් ඉන්දියාවේ සමාගම් අතට යන්නේක වළක්වන්න බැරි වෙනවා. මොකද හේතුව ජනාධිපතිවරයා ඉන්දියාව සමග ගහපු බලශක්ති කිවිසුමේ මොන වගන්ති තියනවද කියලා අපි කවුරුත් දන්නේ නැහැ. අපි ආණ්ඩුවට කියනවා නැවත හිතලා බලන්න මෙවැනි ආකාරයට කටයුතු නොකොට මෙවැනි අනීතික පනතක් ගෙනහල්ලා මේ රටේ මිනිසුන්ගේ අත්‍යවශ්‍ය සේවාවක් කරන විදුලි බලය අහිමි කරන්න සූදානම් වෙන්න එපා. අනිත් පැත්තෙන් විදුලි බිල ඉහළ ගියාම මොකද වෙන්නේ? සියලුම කර්මාන්ත බිඳ වැටෙනවා. මේක තේරුම් ගන්න බෑනේ. හැබැයි කියනවා සංචාර කර්මාන්තය රටට ගේන සමරිසි දේවල් හොඳයි. මිනිස්සු එන්න. හැබැයි විදුලි බිල අඩු කරන්නේ නැහැ. ඒ කියන්නේ ඒගොල්ලන්ට විදුලි බිල ප්‍රශ්නයක් නැහැ. ඒකෙන්ද මේ රටේ ප්‍රගමණයට අත්‍යවශ්‍ය වෙන දෙයක් තමයි විදුලිය. ඒක නිසා අපි කියන්නේ වහාම මේ විදුලි වල මණ්ඩලයට මේ අනීතික කරන බලපෑම ඉවත් කරගන්න විදුලි බල මණ්ඩලයේ සේවකයන්ගේ ආරක්ෂාව සුරක්ෂිත කරන්න. ඒක නිසා මේ ආණ්ඩුවට මේක නොදෙන නෙමෙයි. මොකද කම්කරු අරගල කරපු අය ඉන්නේ. කඩුවල නගරාජතුමා දැන් නිස්සබ්දයි. විදුලිය එයාට අරහන්. එයා විදුලියට කැමති නැහැ. එයා විදුලියට කතා කරාම ඔරවනවා. ණයා පෙන්නනවා කියලා කියනවා. හැබැයි එයාගේ ණයාට අපි හරියන්නේ නැහැ. ඔය ඉන්නේ ගැරඩියේ. ඒක නිසා අපි කියන්නේ මේ ගැරඩි න්‍යාය විදුලි වල මණ්ඩලය තුල ක්‍රියාත්මක කරන්න එපා. එහෙම නැතුව සමාජවාදය නැත්තම් වාමාංශික ව්‍යාපාරයෙන් ආණ්ඩුව ගත්තනම් ආණ්ඩුව කරනවා කියවනම් සමාජ සුබ සාධනය මේ ආණ්ඩුව ඉටු කරන්න ඕනේ. ඒ අනුව විදුලි බිල වහාම තියෙන මිලටත් වඩා අඩු කරන්නට පුළුවන්. අඩු කළ හැකි. ඒ සඳහා කටයුතු කරන්න. අන්න එතකොට තමයි අපි කියන්නේ මේක වාමාංශික ආණ්ඩුවක් කියලා. මම ප්‍රදීප් චාල්ස් අභිමානී ජනජය පක්ෂයේ නායක. විශේෂයෙන්ම අද දවසේ ශ්‍රී ලංකා ජනතා පක්ෂයේ ආරාධනය පරිදි අපි මෙම ස්ථානයට ආවේ විදුලි පාරිභෝගිකයන්ගේ අයිතීන් පිළිබඳව ඒ තිබුණ විද්වත් කතිකාවට. විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා මේ වගේ කාලයක කාලීන මාතෘකාවකට ඇත්තටම රටේ ජනතාවගේ ශ්‍රී ලාංකීය පුරවැසියන්ගේ දැවෙන ප්‍රශ්නයක් පිළිබඳව මැදිහත් වීම පිළිබඳව අපි ශ්‍රී ලංකා ජනතා පක්ෂයට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම විදුලි බිල වැඩි වෙන සෑම අවස්ථාවකදී අපිට පුළුවන් ආකාරයේ මහජන දැනුවත් කිරීම කරලා අපි මේ රටේ ජනතාවගේ ජීවත් වීමේ අයිතිය රැකගත්තා. විශේෂයෙන්ම මේ අවස්ථාවේදීත් මම විශේෂයෙන්ම ප්‍රකාශ කරන්න කැමති මේ ආණ්ඩුවට අපි අත් දෙක උස්සලා වැඳලා කියනවා ජනතාව බලයක් දුන්නේ ප්‍රඥාවන්තයන් සමග ඇවිදින්න පටන් ගන්න මිසක් අර එදා රටකණ්ඩ දේශපාලුවන්ට අයිඩියාස් දීලා කොමිස් ගහන්න අදපු ඒ නිලධාරීන්වම මේ පුටුවල තියලා මේ රට නැවත වටන්න නෙවෙයි. ඒක නිසා මේ ආණ්ඩුවට අපි විශේෂයෙන්ම ප්‍රකාශ කරනවා විකුණංකාන් කියන නම ගන්න ලෑස්ති වෙන්න එපා. විකුණංකණ්ඩ මේ රටේ සම්පත් තිබුණා, දේශපාලඥයෝ විකුණං කෑවා. මේ රටේ බහුතර සම්පත් අපේ රටේ ආර්ථිකය සංවර්ධනය දියුණු කරන්න පුළුවන් සම්පත් තමයි මේ රටේ හිටපු ඒ පරණ නාකි හොර හම්පඩ සෙට් එක විකුණං කෑවේ. විශේෂයෙන්ම මේ අවස්ථාවේදී ඉල්ලා සිටිනවා ශ්‍රී ලංකා විදුලි බලය තුල ඇති ප්‍රජාතන්ත්‍රවාදය රැක ගන්න ඕන. මූලික අයිතිවාසිකම් රැක ගන්න ඕනේ.